මගේ නම අනුද. මම ඉගෙන ගන්නේ මහර ධනාධිපති විද්‍යාලයේ. මගේ 13 දෙවෙනි අවුරුද්දේ මම විකට් 50ක් ගත්තා. මට පොඩි කාලේ ඉඳන්ම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න ලොකු හීනයක් තියෙනවා. අපේ ශ්‍රී ලංකාව කියන්නේ ලෝකෙ තියෙන සයිස් එකෙන් පුංචි රටක්. හැබැයි ලෝකෙට හැම අංශයකම වගේ ක්‍රිකට් වලිනුත් මුත්තයා මුරලිදරන්, කුමා සංගක්කාර, ලසිත් මාලිංග වගේ ඕල් ටයිම් ෆේවරිට්ස් විශිෂ්ටයන් බිහි කරපු රටක්. අදත් ඒ වගේම හෙට දවසේ අපේ ශ්‍රී ලංකාවේ නම ලෝකෙට අරන් ගිහිල්ලා රට දිනවන්න හීන දකින දක්ෂ තරුණ ක්‍රීඩකයින් අපේ පාසල් ක්‍රිකට් වල ඕන තරම් ඉන්නවා. අන්නේ අනාගත දක්ෂයින්ගේ කතාව ඔයාලට අරන් එන්න තමයි අපි දැන් මේ ලෑස්ති වෙන්නේ. මේ Crickins Players Stories powered by Kester. මගේ නම අනුද. මම ඉගෙන ගන්නේ මහර ධනාධිපති විද්‍යාලයේ. මගේ රෝල් එක තමයි ඕල් රවුන්ඩර්. මම බැට් කන්නේ රයිට් හෑන්ඩ්, බෝල් කන්නේ ලෙෆ්ට් ආර්ම් ඕර්තොඩොක්ස්. අනුද කොහොමද ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙන්නේ? එක වශයෙන් තමයි මම ක්‍රිකට් ගන්න පටන් ගත්තේ. 100ත් පොඩි කාලේ ඉඳන් මැච් බැලුවා. ගෙදර සෙල්ලම් කරා. ඒක නිසා ක්‍රිකට් වලට ආසින්ද ක්‍රිකට් ගන්න පටන් ගත්තා. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, ආච්චි, අයියයි, මායි. මම එක වසරේදී ක්‍රිකට් පටන් ගත්තේ යොෂිටා ඉස්කෝලේ. ඊට පස්සේ 4 වසරේදී මහර ජනතා විද්‍යාලයට ක්‍රිකට් ගන්න ආවා. අනුද මේ වෙනකන් ක්‍රීඩා කරලා තියෙන පාසල් තරඟාවලි වල දක්ෂතාවයන් කොහොමද? මම 13 අවුරුදු 3ක් සෙල්ලම් කරා. පළවෙනි අවුරුද්දේ 54ක් ගැව්වා, විකට් 16ක් ගත්තා. මගේ 13 දෙවෙනි අවුරුද්දේ මම විකට් 50ක් ගත්තා. මම ඩිවිෂන් 2 වල වැඩිම විකට් ලාභියා වුණා. ඒ අවුරුද්දේම අපේ ඉස්කෝලේ ඩිවිෂන් 2 එකේ ඉඳන් ඩිවිෂන් 1 එකට ප්‍රොමෝට් වුණා. මගේ ඩිවිෂන් 1 13 අන්තිම අවුරුද්දේ මම විකට් 12ක් ගත්තා. තව මම ගම්පහ දිස්ත්‍රික් කම්පයර්ස් ටූර්නමන්ට් එකේ විකට් 33ක් අරන් වැඩිම කළුලාභියා වුණා. මේ පාර 15 මගේ පළවෙනි අවුරුද්ද. ඒකේ මැච් දෙකට විකට් 16ක් අරන් තිබුණා. ගිය අවුරුද්දේ මම 19 සෙල්ලම් කරා. ඒකේ අපි සෙමි ෆයිනල් ආවා. මම මේ අවුරුද්දේ විකට් 18ක් ගත්තා. අනුද දැනට සෙල්ලම් කරලා තියෙන අමතක නොවනම තරඟය නැත්නම් තරඟ මොනවද? මම මගේ 13 අන්තිම අවුරුද්දේ මේ අපි නාලන්ද බොයිස් විද්‍යාලයේ තරඟය සෙල්ලම් කරා. ඒක මම විකට් 13ක් ගත්තා. ෆස්ට් ඉනිං එකේ 5යි, සෙකන්ඩ් ඉනිං එකේ 8යි. තව මම 13 දෙවෙනි අර්ධ ගහද්දී මීගම සෙන්ට් පීටර්ස් විද්‍යාලයට එරිවේ කඩුල් 12ක් ලබා ගත්තා. අනුද කොහොමද ක්‍රිකට් ක්‍රීඩා කරන ගමන් ඔයාගේ අධ්‍යාපනය සමබරව කරගෙන යන්නේ? උදේ ඉස්කෝලේ ගිහිල්ලා ඉවරලා ප්‍රැක්ටිස් ඉඳලා හවසට ගෙදර ගිහිල්ලා එදා දවසේ දුන්න වැඩ ටික එදාම කරනවා. මම ප්‍රැක්ටිස් තියෙන හැම දවසෙම ප්‍රැක්ටිස් යනවා. බෑග් විතර ස්කොට් බෝලින් කරනවා. දන්නේ නැති දෙයක් තියෙනවා නම් මම සර්ගෙන් අහගන්නවා. අනුද බෝල් කරන පන්දු වර්ග මොනවද? මම දාන්නේ ලෙෆ්ට් ආර්ම් ලෙග් ස්පින් එකයි ආර්ම් බෝල් එකයි විතර. අනුදට දැනට ඇවිල්ලා තියෙන චැලෙන්ජ් එක වැඩිම මැච් සිටුේෂන් එක මොකද්ද? අපි ගිය පාර 19 නේ ක්වාටර් ෆයිනල් එක සෙල්ලම් කරේ CWW කන්නංගර විද්‍යාලයේ හුණුමුල්ලට එරෙහිව. ඒක අපි දියන්න ඕන මැච් එකක්. මම ඒක විකට් 4ක් ගත්තා. අපි සෙමි ෆයිනල් එකට ගියා. අනුදගේ අනාගත බලාපොරොත්තුව මොකද්ද? මගේ අනාගත බලාපොරොත්තුව තමයි ශ්‍රී ලංකා ටීම් එකට සෙල්ලම් කරන එක. සෙල්ලම් කරලා රට දිනවන ක්‍රීඩකයෙක් වෙන්න තමයි කැමති. අනුද කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද? මගේ කැමතිම ක්‍රීඩකයා රංගන හේර. එයා බෝල් කරන විදියයි එයා ඉකටුත් අරන් තියෙන ගොඩක්. ඒකෙන් දෙයට කැමති. අනුදට ක්‍රිකට් ක්‍රීඩා කරන්න අනිත් අයගෙන් ලැබෙන සපෝට් එක කොහොමද? මම ගෙදර අයගෙන් මට ගොඩක් සපෝට් එකක් තියෙනවා. ඒ වගේම අපේ ප්‍රින්සිපල් සර්, අපේ ප්‍රදීප් සර්,
අචිලස සයිස්ස වගේ එමයි සීසයගෙන ක්‍රිකට්වලට ගොඩක් සපෝට් එකක් තියෙනවා. සංගක්කාරද කොහොලිද? සංගක්කාර. ලෙග් ස්පින්ද ආම් බෝල්ද? ලෙග් ස්පින්. ලසිත් මාලිංගද ඉෂාන් මාලිංගද? ලසිත් මාලි. ටෙස්ට්ද 20ද? ටෙස්ට්. IPLද වර්ල්ඩ් කප්ද? වර්ල්ඩ් කප්. අලුත් බෝලේද පරණ බෝලේද? පරණ. කුසල් මෙන්ඩිස්ද ජෝ රූට්ද? ජෝරු. රංගන හේරත්ද දුනිත් වෙල්ලාලගේද? රංගනේර. මෙසීද රොනාල්ඩෝද? රොනාල්ඩෝ. කොත්තුද කිරිබත්ද? ඉනිවා. අනුදගෙන් අහන අන්තිම ප්‍රශ්නය. තව අවුරුදු 10කින් ලංකාවේ අය කොහොමද ඔයාව අඳුනගන්නවට කැමති? ශ්‍රී ලංකා ටීම් එකේ ඉන්න හොඳ බෝල කෙනෙක් විදියට. තවම වයස අවුරුදු 13යි. ඒත් අනුද දකින හීනය හරිම විශිෂ්ටයි. අනාගතයේ දවසක අපේ ශ්‍රී ලංකාව දිනවන ක්‍රීඩකයෙක් වීමේ හැකියාව අනුදට තියෙනවා. ඒ සිහිනය සැබෑ වේවායයි ක්‍රිකින්ස් අපි හදවතින්ම සුබ පතනවා. මේ තමයි ක්‍රිකින්ස් ප්ලේ ස්ටෝරීස් පවර්ඩ් බයි කෙස්ටර්. ඉතින් මේ වගේ තවත් දක්ෂ තරුණ ක්‍රීඩකයෙක්ගෙන් නැවත හම්බෙමු.